පරාජිතයෝ මැරෙනකොට මරණාසන්න වේදනාව ආයුෂ තුන් දරා ගන්න බැරුව ඌයි කියාගෙන මැරෙන්නේ. ඔබ දැකලා නැහැ නේද පරාජිතයෝ මැරුණාම කොයි විදිහටද වෙන්නේ කියලා? අතපය අකුලගෙන මැරෙන්නේ. එම්බාම් කරන එක තමයි යටකඩු කරලා දිගාරින්න එක මිනිහා හදයි. වතුර තිවහේ අන්තිම වතුර ටික බී ගන්න බැරුව පරාජිතයෝ ලෝකෙ මැරෙන්නේ. මෝචරියස්සේ කුණු වෙන්න මිනිස්සු ලෝකෙ මැරෙන්නේ. ගෙවල් වල ඇවිල්ලා මී පෙරද මලගේ ගියා. ඔයගොල්ලෝ දන්නව කවුද කියලා? අපේ හන්තානි සඳගිරිසෑය නිර්මාතෘ ස්වාමීන් වහන්සේගේ ආච්චි අම්මාගේ අපවත්තින් මම කවදාවත් දැකලා නැති සිරිතක් එතනදී දැක්කා. හරි හොඳ එකක්. මිනිහ වල දාන්න කලින් මල්ලි දැක්කනේ. වල දාන්න කලින් වලේ තියලා දිගාරින. කියන්නේ වලේ තියලා කොහොමද දිගාරින්නේ? වල දාන්න කලින් දැන් වල උඩ මෙහෙම වල තියනවා. වල උඩ තියලා දිගාරිනවා මිනිහ. ඒක මාරයි. මම ඒක කොළඹ දැක්කේ. කොළඹදී තිබ්බේ වෙනම තැනක් තිබ්බා මිනිහ දිගාරින්න එතන දිගාරලා කෙලින්ම. මං කල්පනා කරා අපේ ස්වාමීන් වහන්සේ මට තප්පර ගාණක් ඇතුළත කල්පනා වුණා මේක වහලා ඇතුළට ගියාම මේ මිනිහේ හිටපු චරිතේ ඒ මනුස්සයාගේ මලකදත් මේක අස්සේ කුණු වෙන එකනේ වෙන්නේ නැද්ද? මේ පරාජිතයෝ වගේ මැරිච්ච මිනිස්සු. මගේ තාත්තා මැරුණේ පරාජිතෙක් වගේ පිටුත්. මම ඒක මගේ දැස් දෙකට දැක්කා. එයාගේ මිනිහේ තිබ්බා ඌයි කියප වේදනාවෙන් මිරිකිච්ච වේදනාව. කට මහනකොටවත් ඒක හදන්න බැරි වෙලා තිබ්බා ආයුෂට. අපේ අක්කලා මිනිහ ෆොටෝ ගහලා මට කිව්වා මල්ලි අපේ තාත්තගේ ෆොටෝ එක ගෙව්වා මිනිහ අඳුර ගන්න බෑ. ඔයාවත් ගහලා බලන්න. ඒගොල්ලෝ හිතුවා ඒක හාස්කමක් කියලා. හැබැයි මගේ යටිහිත මට කිව්වා මේ තාත්තා ඌයි කියාගෙන මැරිච්ච කට තමයි මිනිහ හදපේකට හදාගන්නේ. මොකද තාත්තා ඌයි කියාගෙන මැරිච්ච තැන මම දැක්කා මිනිහ. මං අක්කලට ඒක කියන්න ගියේ නෑ. හැබැයි මගේ යටිහිතේ තිබ්බා. දරුවෝ 4 දෙනෙක් මම එක කොල්ලයි. අපේ තාත්තට තව මං වගේ මට වැඩිම ලක්කලා තුන් දෙනා. අපි 4 දෙනාම හොඳ ළමයි. හැබැයි මේ මිනිස්සයාට පරාජිතෙක් වගේ මැරෙන්න උනා. එයා ඌයි කියාගෙන මැරිච්ච එක මගේ ඔළුවේ තාමත් මට ඒක වැඩ කරනවා. අදත් ඉඳලා හිටලා ගමට යනකොට මගේ ඇස් කනත් පැත්තට හැරෙනවා. ඒ හැරෙන හැම වෙලාවකම මගේ තාත්තගේ මූණේ තිබු ඌයි කියන වේදනාව මට පේනවා. මේ මිනිස්සයා ඇත්තටම මැරුණාද කියලා හිතා ගන්න බැරුව අක්කේ මම ගිහලා මෝචරියේ ලාච්චු ඇරලා බැලුවා. දුන් දාන තාත්තෙක්ව මම වෙලෙ දැක්කේ සීතලට. ෆ්‍රීස් වෙලා තිබ්බා. මං ආපහු වැහුවා. මිනිහ ගෙනාවට පස්සේ වෙන්දට දුවලා පැනලා ඒ ගෙදර දඟලපු නටපු අපෙත් එක්ක hina වෙලා හිටපු තාත්තා නිසල්මණී මිනි පෙට්ටිය උඩ ඉන්නවා මං දැක්කා. මිනිස්සුන්ගේ කරමතින් අනාතෙක් වගේ කනත්තට ගිහිල්ලා ආශතු අඩි 6ක් වලල්ලට වැලිලා පස් වලින් වැහිලා යන්නේ මේ මිනිස්සයාට සිද්ධ වුණා. මේ අනාතකම මම දැක්කා. පින්වතුනි මං අහන්නේ ඔබටත් ඒකනම් ඕනේ බණ කියන එක නවත්තමු. යන්න ගෙදර ජීවත් වෙන්න. ඒ මරණය ඔබට තියෙන්නේ. මම කල්පනා කරා මගේ ස්වාමීන් වහන්සේ මගේ තාත්තට වෙච්ච අපරාධය නම් මට වෙන්න දෙන්නේ නැහැ. මම පරාජිතෙක් වගේ මැරෙන්නේ නැහැ.